අද දිනේ පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පසුරු 1න් පමණ 5 මිලිමීටර් 75 ඉක්මූ තරමක තදවැසි ඇති විය හැක. දිවයිනේ සිසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඉන් බස්නාහිර සබරගමු වයඹ උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75-100ක් පමණ තරමක තදවැසි ඇති විය හැක. මේ අතර වයඹ උතුරු උතුරුමැද සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැස්ස සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.